ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඊශ්‍රායලයේ එල්ල කර ප්‍රහාරවලින් පසු G7 කණ්ඩායමේ නායකයන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඉරානයට කිසිවිටකත් න්‍යෂ්ටික අවයක් තිබිය නොහැක යන්නයි. ඒකාබද්ධ ප්‍රකාශයේදී G7 කණ්ඩායම ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් පිළිබඳව සිය ස්ථාවරය නැවත තහවුරු කළ අතර ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා ඇති අයිතියට සහාය පළ කර තිබෙන බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දීම සඳහා ඊශ්‍රායලයේ සිය ඔපරේෂන් රයිසින් ලයන් මෙහෙයුම සිදු කිරීමෙන් දින කිහිපයකට පසුවයි මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ. මේ අතර ඉරාන ඊශ්‍රායල යුද්ධ ගැටුම් තවදුරටත් පවතින අතර ඉරානයේ රජයේ රූපවාහිනී නාලිකාවකටද ඊයේ ඊශ්‍රායලයේ ප්‍රහාර දියත් කළ අතර ඉරානයේ අද ඊශ්‍රායල් මොසාඩ් බුද්ධි ඒජන්සිය මූලස්ථානයකට ප්‍රහාර එල්ල කර ඇති බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධව ඊශ්‍රායලය මෙතෙක් කිසිදු අදහසක් දක්වා නොමැති අතර විදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඊශ්‍රායල රජයේ සීමාවන් හේතුවෙන් එරට ක්‍රියාත්මක වන මාධ්‍යවල ඇතැම් සිදුවීම් වාර්තා කළ නොහැකි බවයි. මේ අතර ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය සිය රටවල් තුළ ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා ඇති පිරිස් සම්බන්ධව අනාවරණයක් සිදු කර තිබේ. ඒ අනුව ඊශ්‍රායලය තුළ ඉරාන ප්‍රහාර වලින් මෙවැනි පුද්ගලයන් 154 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් ඉන් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා කර ඇති අතර ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ පුද්ගලයන් 224 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයන් 1200කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා කර තිබේ.